Hi, welcome back my YouTube channel. ඔනිතු ඔයාලා අද මේකතු වෙලා ඉන්නේ ප්‍රබෝධ සරණ YouTube channel එකත් එක්ක. ඉතින් අද පෙන්නන්න යන්නේ අම්මගේ මගේ පුංචි පැල්තවන්. ඉතින් ඔයාලා දකිද්දිම පේන්නේ මොකක්ද? හා කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන්නේ රෝස පැල 50ක් තමයි. ඉතින් මම කලින් පෝස්ට් එකක් දාලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ කොන්ක්‍රීට් අයිටම් වලින් හදපු සත්තු දෙන්නේ. පෙන්ගුයින් අනිත් එක්කෙනා හාවෙක්. ඉතින් ඔයාලට ඒවත් ගන්න පුළුවන්. දැන් මේ පෙන්නන්නේ කොමාරිකා සහ කැක්ටස්. ඔයාලට මේ දැන් පේන්නේ මනි ප්ලාන්ට්. ඉතින් මේ එක එක වගේ මෙහි මනි ප්ලාන්ට් තියෙනවා. ඉතින් ඒවත් ගන්න පුළුවන්. මම ලොකේෂන් එක දාලා තියෙනවා. ලොකේෂන් එක නිවැරදිව ඔයාලට එන්න පුළුවන් මෙහාට. ඉතින් ඔයාලට මේ පෙන්නන්නේ මම කලින්ම වීඩියෝ එක පටන් ගද්දිම තිබ්බේ මේ පැලයක් අනේ පොඩි පැලයක් තමයි පෙන්නුවේ. ඉතින් මේ තියෙන්නේ වැටකෙයියා වගේ ශාක කිහිපයක්. ඉතින් ඔයාලට මේ පේන්නේ එක එක අර පොඩි මැටි බාණ්ඩ ඒ වගේ කිහිපයක් තමයි. ඔයාලට මේ පේන්නේ අපේ විසිතුරු පැල තියෙනවා net එකෙන් ඇතුලේ. ඒ කියන්නේ අපි වෙනමම තැනක් දාලා තියෙනවා විසිතුරු පැලවලට. ඉතින් දැන් එතනට තමයි මම යන්නේ. මම බලන්න හොඳට මේ පැල ගොඩක් එක බැලුවොත් මේවා ඔයාලට හිතා ගන්නවත් බැරි මෙච්චර තියනවාද කියලා. ඔයාලට මේ පේන්න නම් ඉන්ඩෝර් ප්ලාන්ට් වර්ග කිහිපයක් තමයි. ඉතින් මේක එක වර්ග පාට තියෙනවා. කොලේක ඉදි තියෙන සුදු පාට එවුවා. ඒ වගේ එක එකව තියෙනවා. ඉතින් දැන් ඔයාලට මේ පෙන්නන්නේ කමෙන්ට් එකක් දාන්න මොකද්ද කියලා. මේක මල නෙමෙයි. දැන් චුට්ටක් බලන්න. දැන් අපි ලොකු කරලා පෙන්නයි ඔයාලට මොකද්ද මේ කියලා. ඔයාලට පේනවද කියලා මම පේනවා කියලා හිතනවා. මේ තියෙන්නේ චූටි කුරුළු කූඩුවක්. ඉතින් ඒක තමයි අපි ඔය පෙන්නන්නේ. ඉතින් මේ තියෙන්නේ තවත් පැල වර්ග කිහිපයක් තමයි. ඉතින් අමතක නොකර subscribe දාලා bell icon එකත් click කරන්න. එතකොට අපි දාන ඕන වීඩියෝ එක ඔයාලට කලින්ම ඔයාලගේ YouTube channel එකට එන්න පුළුවන්. ඉතින් ඔන්න අද දවසට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉවර කරාට පස්සේ තව චුට්ටක් දික් කරනනේ වීඩියෝ එක. තව චුට්ටක් දිගයි මේක වීඩියෝ එක. ඉතින් ඔයාලට ඒ ටිකත් බලලා ඉවර කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද දවසේ මගේ මේ වීඩියෝ එක ලස්සන වෙන්නේ නැති කියලා. ඉතින් හැමෝටම bye bye.